9 ශ්‍රේණියට අදාළව කොපිඩාම වගාවක් කොහොමද ප්‍රායෝගිකව සිදු කරන්නේ කියන කාරණාව පිළිබඳව අධ්‍යයනයක් කරන්න ප්‍රැක්ටිකලයක් කරන්න සූදානම. ඒ සඳහා අපිට මේ වගේ ගෝණි කැබල්ලක් ගන්න ඕනේ. අඩියක් දිග අඩියක් පළල. ඊළඟට ඒකට අපි දා ගන්නවා තෙමාගත්ත කොහුබත්. පෙත් කරගත්ත කොහුබත් ගන්නවා. ඊට පස්සේ අපි පැලයක් ගෙනල්ලා තියනවා. ඒක වෙලා ගැනීම සඳහා අපි නූල් කැබල්ලක් අරන් තියනවා. හොඳයි අපි දැන් බලමු ගෝණි වත් දැන් මේකට දාන්න අපි කොහොමද ඉස්සලාම මේ සෙට් කරගත්ත කොහොමවත් අපි ගෝණිය තුළ ලබා ගන්නවා. ඊට පස්සේ පුළුවන් අපිට මේ පැලේ මේ ආකාරයෙන් මෙහෙම තියලා නැවත අපි කොහොමවත් දෙන්න දාගන්න. මේ ආකාරයට අපි කැලේට රෝබට් ටික රවුමක් වෙන විදිහට මෙහෙම තියාගන්නවා. තියාගෙන මේ නූල් කැපැල්ලෙන් අපි මේක වෙලා ගන්න ඕනේ. එනකොට අර උදව් කරන්නේ මේ විදිහට තමයි අපි කොපිඩාම වගාවක් ප්‍රායෝගිකව සිදු කරන්නේ. දැන් මේක අපිට පුළුවන් දෙපැත්තකින් නඩු කැල් දෙකක් හරි කම්බියක් හරි දාලා මේක අපිට එල්ලන්න පුළුවන්. මේක අපිට මේ වගේ අපි පාඩම් කරන මේසෙන් වකේ නදන දෙයක් මේක තියන්න. දැන් අපෝම